ඔයා මන්ත්‍රී කෙනෙක් කියලා හිටියා. ඔයා මොකද දන්නේ ඒව? ඔයා ඇවිල්ලා සභාවට ඇවිල්ලා එකේ වැඩ කරනවා. ඔබතුමාලාගේ ගන්නවා බොරු කියන්නේ. මම එන්නේ නමුත් මොනවද කරන්න නැද්ද කියලා කියන ඔයා ඔව් අපේ වැඩ ගන්න ඕන තරම්. මාතුසායේ දෙන බාහිර හැදුවා. හරිද? ඒගොල්ලෝ මේ වාසියක් කියන්නේ බොරු කියන්නේ බා. එතකොට කවුද ඉන්සාෆ් මන්ත්‍රීතුමා? ඔතන ලක්ෂ 15ක් දාලා හැදුවා නේද? බාහිර. ඇයි ඔයා බොරු කියන්නේ බා ඔයා. ඔයාගේ බොරුවල සභාපතිවරයෙක් ඉස්සරහා බොරු කියන්නේ බා වැඩ ගන්න වැඩ හිල්ල ගන්න. බොරු කියන බොරු දේවල් කියන්නේ. මේ මන්ත්‍රීවරයෙක් කියනවා ඔයාගේ මන්ත්‍රීවරයෙක්. බොරු කියන්නේ බා. ඔයාලා දැන් මේ කන්දේ ඔයා මේ අපස්සෙන් කතා කරලා හරිද? සභාපතිතුමා දෙපිටි කාර්යයට අහුවෙන්න කතා කරන්න එපා. ඔබතුමාලා හරියට ඔයාලා මේ මම මන්ත්‍රී කෙනෙක් ඉන්නවා. ඔයා කරන වැඩවලට ඉස්සෙල්ලා දැන් ඔබතුමාලා ඊළඟ පාර වෙන්නේ මෙතුමාලා ඔක තමයි කියන්නේ. හරිද? මොකද මම හොඳටම දන්නවා. මෙයා අපිට ඉස්සර ආරාධනා කරන්නේ මල් මාලා දාලා. ඒ ගමේ ඉන්සෝල්. ඔව් හරිද කියන්නේ. ඉන්සාමන්තුමා. ඉන්සාමන්තුමා. මේ සභාපතිතුමා මන්දිරතුමා ඉස්සන් දෙන්න මොකද්ද කරේ? ඔබතුමාට විරුද්ධව ඉල්ලලා මොකද මගේ පොලිං බූත් තුනේම මම වචනයක්වත් විරුද්ධව මන්දිරතුමා පිරිස සාමාන්‍ය අවස්ථාව දෙන්න සාධාරණ කතා කරන්නේ. පිරිස මන්ද ඔබේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න. හරි පිරිස මන්තුමා දැන් සභාපතිතුමනි අපේ එක ප්‍රදේශවල යෝජනා කරපු පාරවල් වෙන පාරවල් ඒක මම එකපාරට කතා කරන්නේ ඔබ තමයි ඔයගේ